මේ සුලි කුණාටුව ගොඩක් වෙලාවට මාලදිවයින පැත්තට යන්න වැඩි ඉඩක් තියෙනවා. මේක නැගෙන හිරයි ගිනි කොනයි අතර මම බලාපොරොත්තු වෙන්නේ මාලදිවයින පැත්තට යාවි කියලා. හැබැයි මේකත් එක්කම හට ගන්නවා බස්නාහිර පැත්තට වෙන්න සුලි කුණාටුවක්. මේ සුලි කුණාටුව බස්නාහිර පැත්තෙන් හට ගන්න සුලි කුණාටුවත් එක්ක මේ තත්ත්වය ටිකක් බරපතල වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මිලිලීටර් 500 මිලිමීටර් 500ක වැස්සක් නේද වැස්සේ. එහෙනම් ලෑස්ති වෙන්න 300යි 700යි අතර වර්ෂාපතන එකට 300යි 700යි අතර 672ක් එක දවසක වහේවි. ගොඩක් වෙලාවට මේ වැස්ස බස්නාහිරට වැටෙන්න පුළුවන් කමක් තියෙනවා. කඳුකරය සම්පූර්ණයෙන්ම වැස්සෙන් යට වෙන සානුකරය සම්පූර්ණයෙන්ම වැස්සෙන් යට වෙන පීඩන අවපාතයක් බවට මේකපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නැගෙනහිරයි ගිනි කොනයි අතර ගොඩක් වෙලාවට මේක මම බලාපොරොත්තු වෙන්නේ ලොකු දුරක් නෙමෙයි කිලෝමීටර් 200කට මෙහායි මේ පීඩන අවපාතය හටගනේවි. හුස්මක් ගන්න ඉඩ ලැබෙන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා. ඊළඟ පීඩන අවපාතය මෙච්චර කාලයක් මම හිතන්නේ මම අහලා නෑ පීඩන අවපාතයක් අකුණු සහිත පීඩන අවපාතයක්. ඒ අකුණු සහිත පීඩන අවපාතයක් එහෙම කොහොමද එහෙම වෙන්නේ කියලා වෙලා වැස්සක් එනකොට අකුණු වෙනවා කියන්න පුළුවන්. නමුත් වැස්සක් එක්ක අකුණු වෙනවා. වෙයි නැතුව අකුණු ගන්න හෙන ගහනවා. හැබැයි හෙන සහිත වැස්සක් එන දරුණු හෙන සහිත විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ අකුණු හේතුවෙන් විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම රටේ විනාශ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ අකුණු හේතුවෙන්